හිරි මල් වැස්සේ තෙමිලා මහා කෙහෙර සිත්සේ පිලුණා මේතා සැනසෙන්න ඕනේ පෙම් හසරල්ලේ මුකින්. Hi everyone, welcome back to my YouTube channel. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම විනු. ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි මම මේ විදිහට vlog එකක් අරගෙන එන්නේ. මෙච්චර දවසක් පරක්කු වුණාට sorry. හරි අද vlog එකකින් මම ඔයාලත් එක්ක share කරගන්නවා 2025 vision board එකෙන් මට ලැබුණ දේවල්. ඒ කියන්නේ vision board එකේ තිබ්බ දේවල් මට හරියටම ලැබුණද නැද්ද කියලා මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් share කරගන්නවා. මේ වීඩියෝ එක මම අරගෙන ගොඩක් දවස් ඒ වුණාට මට මේක edit කරගන්න ඇත්තටම බැරි වුණා එක එක හේතු හින්දා. ඔය වීඩියෝ කරන දවසේ ඊට කලින් දවසේ පොඩි ගමනක් ගිහිල්ලා ආවේ. ඉතින් ඔය වගේ එක එක හේතු හින්දා කොහොම හරි මේ වීඩියෝ එක ඔයාලට ගේන්න ගොඩක් දවස් පරක්කු වුණා. සමහර විට මේ අවුරුද්ද කියන අන්තිම වීඩියෝ එක වෙන්නත් පුළුවන් මේක සමහර විට. හරි. හැබැයි මේක එඩිට් කරන්නත් මට ටික දවසක් පරක්කු වුණ එක හොඳයි. මොකද මම මේ වොයිස් ඕවර් කරන්න කලින් දවසේ ඉඳන් මම මගේ ජීවිතේට ලොකු අඩියක් තිබ්බයි. කියන්නේ ඒක මට නම් ලොකු අඩියක්. මොකද කියනවා නම් මම වලට ඉස්සරහට පෙන්නන්නම් මගේ විෂන් බෝඩ් එකේ තිබ්බ මම සාමාන්‍ය ටිකක් මේ අවුරුද්දේ ඉඳන් බුදුදහමට පොඩ්ඩක් නැඹුරු වෙනවා කියලා. මම බෞද්ධ ආගමිකනේ. ඉතින් මම ඊයේ ඉඳන් ඒ කියන්නේ දෙසැම්බර් 25 ඒ කියන්නේ නත්තල් දවස මම ඊයේ ඉඳන් වෙජිටේරියන් වුණා. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් කොහොමත් චිකන් හැර වෙන මසක් ඒ කියන්නේ කුකුල් මස් හැර වෙන මසක් කන්නේ නැහැ කොහොමත්. ඒත් මම ඊයේ ඉඳලා චිකන්වත් අඩුම තරම් විතරයක්වත් කන්නේ නැහැ. හරිනම් මම මේක ගැන කියන්න ඕන වීඩියෝ එක මැදදී. ඒ වුණාට ඉතින් මට ඒ කියනකම් යුසිලක් නැති වුණා. ඒ නිසා මම කිව්වා. හරි දැන් මේ කතා නවත්තලා අපි විෂන් බෝඩ් එක ගැන කතා කරමු. විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ එක අවුරුද්දකට ඒ කියන්නේ අපේ තියෙන බලාපොරොත්තු අපි කරන්න ආසාවෙන් ඉන්න දේවල් ওই විදිහට ෆොටෝ එකක් විදිහට අලවගෙන ඒක පොඩ්ඩක් අර කියන්නේ ඒක දකින්න වාරයක් ගන්න අපිට ඒ ගෝල් එක මතක් වෙනවනේ. අන්න එහෙම එකක් තමයි විෂන් බෝඩ් එකේ වෙන්නේ. පළවෙනි එක මගේ විෂන් බෝඩ් එකේ පළවෙනි එක තමයි ඒ තිබ්බේ. කියන්නේ මං බෞද්ධ ආගමික කෙනෙක්. මම හිතාගත්තා මේ අවුරුද්දේ ඉඳලා මම ටිකක් බුද්ධ ආගමට නැඹුරු වෙනවා කියලා. ඉතින් මං ඒක කරා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ මම වෙජිටේරියනුත් වුණා කොහොම හරි. ඉතින් ඊට පස්සේ මට ආසාවක් තිබ්බා ඔය විදිහට මියුසිකල් එකකට එහෙම එකට යන්න. හරිද? ඒ කියන්නේ අත්‍තරම අවුරුදු ගානකින් තිබ්බේ නැහැ කොරෝනා ප්‍රශ්න. ඊට පස්සේ එක ඒවා හින්දා තිබ්බේ නැහනේ. මට ඇත්තටම ආසාවක් තිබ්බා යන්න. ඒකේ ෆොටෝස් නම් නැහැ. ඒනට ඉතින් මං ගියා කොහොම හරි. ඊළඟට බීච් යන්න ආසාවක් තිබ්බා යාළුවොත් එක්ක. හැබැයි ඉතින් යාළුවොත් එක්ක යන්න උනේ නැහැ. හැබැයි ඉතින් මං කොහොම හරි ගියා. මෙහෙමයි මේ අවුරුද්ද මට ලොකු ගෝල්ස් තිබ්බ අවුරුද්දක් නෙවෙයි. මොකද මම ඒ ලෙවල් ඉවර කරලා මේ අවුරුද්ද මට ඕනේ නිදහසේම ඉන්න. ඉතින් ඊළඟට මට ඕනේ උනේ කුණ්ඩේ වොන් ඔය විදිහට දිගට වවා ගන්න. එතකොට ෂයිනි ලුක් එකක් ගන්න. ඒ විදිහට ඕනේ වුණා. ඉතින් මම ඒකත් කොහොම හරි කරා. මට ඒ කියන්නේ ඕනේ උනේ කොණ්ඩේට හරි පෝෂණය දෙන්න. ඒ කියන්නේ මම කොණ්ඩේ සාමාන්‍ය ටිකක් හරි දිග නිසා මම ඇත්තටම හිතුවේ නෑ කොණ්ඩේ ගැන. ඒත් මම මේ අවුරුද්දේ ඉඳන් මම හිතාගත්තා කොහොම හරි කොණ්ඩේ වවා ගන්නවා. එතකොට කොණ්ඩේ හරි පෝෂණය දීලා කොණ්ඩේ බලා ගන්නවා කියලා. ඉතින් මම ඒකත් කරා. මම hair care videos උත් ඔයාලත් එක්ක share කරගත්තනේ. ඉතින් ඒ මම hair care කරපු නිසා හරි ওই විදිහට මම එක එක notes තියාගෙන හිටියා. ওই විදිහට මට මතක නෑ ඔකේ තිබ්බ මොකද්ද කියලා. හරියට පේන්නෙත් නෑනේ. කොහොම හරි තිබ්බේ මම කොහොම හරි කොණ්ඩේ වවා ගන්නවා කියලා තමයි තිබ්බේ කොහොම හරි. මම කොණ්ඩේ කන්නඩියෙන් දකින්න වාරයක් ගන්න මකුඩි දික් වෙනවා වගේ මොනවා හරි හිම එකක් තිබ්බේ. හරි ඊට පස්සේ මට ඕන වුණා law of attraction වලට පොඩ්ඩක් ඒ කියන්නේ ඒ ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. හැමතිස්සෙම තමන්ට ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙලා ඉන්න. අන්න ඒ වගේ දේවල් වලට පුරුදු වෙන්න මට ඕනේ වුණා.
ඉතින් මං ඒකත් කරා. මම මේ අවුරුද්දේ මුලින් ඉඳලම අග වෙනකම්ම මං ඇත්තටම තියෙන දේ සතුටු වෙලා hina වෙලා හිටියා. ඊළඟට ඉතින් හැම ගෑල්ලෙමකටම වගේ ওই විදිහට හොඳ ලස්සන hair එකක් මොනවද ලස්සන නියපොතුද තොල්ද එතකොට ලස්සන හමක් ක්ලියර් ස්කින් එකක් ඒ දේවල් තමයි ඕන වෙලා තිබ්බේ. ඉතින් මම ඒකටත් පුළුවන් තරම් මං උනන්දු වුණා වෙන අවුරුදු වලට වඩා. මේක මම මේ ඔවුන් ඉස්සෙල්ලම කරේ නෑ කියලා ඊට පස්සේ ආපහු කරා කියලා කියන්නේ. මම මේ අවුරුද්දේ එහෙම ස්ටඩි කරේ නෑ. හැබැයි මම ඉංග්‍රීසි කෝස් එකක් නම් කරා. ඒකයි එහෙම මම ඒ ඔළුව නෑ කියලා වනලා ආයෙත් ඔව් කියන්නේ. ඊළඟට ඕක නම් මට ඕනෙම වෙලා තිබ්බා. මට මේ අවුරුදු 20ක් වෙනවනේ. ඉතින් මට ඕනේ වුණා එකට පික්නික් ෆොටෝ ෂූට් එකක් කරන්න. හැබැයි මට පික්නික් තීම් එකට මට කරන්න බැරි වුණා. මොකද ඒ දවස්වල වැස්ස නිසා පොඩ්ඩක් මං ෂූට් එක කරන්න හිටපු තැන මඩ වෙලා තිබ්බේ. ඒ නිසා ඉතින් මට බිම ওই විදිහට මේව කරගන්න බැරි වුණාට මං කොහොම හරි ෆොටෝ ෂූට් එක කරා. ඊළඟට මෙන්න මේක තමයි මගේ ලොකුම හීනේ. අවුරුදු ගානක ඉඳන් මට තිබ්බ ලොකුම හීනයක් මේක. ඒක මෙන්න මේ විදිහට මගේ ආදරණීය තාත්තා ඉෂ්ට කරා. මේ බර්ත්ඩේ එක දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේක සමහර විට දකින්න කෙනෙක්ට අප්පෝ ඕක මොකද්ද අපේ අම්මලා තාත්තලා විතර වඩා දේවල් අපිට දීලා තියෙනවනේ එහෙම කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මේක මගේ අවුරුදු ගානක ඉඳන් තිබ්බ ආසාවක්. මම හිතුවේවත් නැති වෙලාවක මට ඒක ඉෂ්ට කරලා දුන්නා. මට එලා hina වෙන දඩන්නවත් කියලාවත් තේරෙන්නේ නැහැ. ඔය බර්ත්ඩේ එක දවසේ මම ඇත්තටම කේක් එකක්වත් කපන්න කැමති වුණේ නැහැ. මගේ අම්මලා තාත්තලා එතකොට මගේ බොයිෆ්‍රෙන්ඩ් කිව්ව නිසා මම කේක් එක කැපුවා මිසක් මොකද එදා මගේ යාළුවෝ කිසිම කෙනෙක්ට එක්කෙනෙක්ට හැරෙන්න කිසිම කෙනෙකුට මගේ බර්ත්ඩේ එකට එන්න උනේ නැහැ. එකක් මට ඒ වෙනකොට ඇත්තටම යාළුවෝ කියන කට්ටිය ගොඩාක් ඈත් වෙලා හිටියේ. එක හේතු නිසා. ඒ නිසා මම හිතුවේවත් නැහැ මගේ බර්ත්ඩේ එකක් කියලා එකක් මට සමරන්නවත් වෙයි කියලා. ඒක මම හිතුවේවත් නැති විදිහට මට ඉහෙලින්ම ලැබෙන්න ඕන දේවල් හැමදේම ලැබුණා. මේක දකින්න කෙනෙක්ට ඒක මහා ලොකු දෙයක් නෙවෙයිනේ බොරුවට රංගනවා වගේ එකක් හිතෙන්න පුළුවන්. එහෙම දෙයක් නෙවෙයි මන් දන්නේ මට කියන්න තේරෙන්නේ ඇත්තටම මේ තරම් සර්ප්‍රයිස් එකක් මට හිතාගන්න බැරි වුණා. මේක මට මහමරක්. ඇත්තටම මං හරි වාසනාවන්තයි මේ විදිහ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලබන්න. පුදුම තරම් ඇත්තටම වාසනාවන්තයි. හරි මේ අවුරුද්දේ මම ෆෝන් එකක් ගන්නවා කියලා කොහොම හරි හිතේ තියන් හිටියා. ඔය ගත්ත පළවෙනි එක මට කියලා ගත්ත පළවෙනිම ෆෝන් එක ඕක. ඒ කියන්නේ මම A levels උත් ඉවරුණාට පස්සේ තමයි මට කියලා ෆෝන් එකක් ගෙදර අරන් දුන්නේ. ඊට පස්සේ බර්ත්ඩේ එකට හම්බුන එක තමයි මේ තියෙන්නේ. ඒකෙන් තමයි මම මේ විදිහට වීඩියෝස් කරන්නේ. ඇත්තට මේ තාත්ති මට මේ දුන්න gift එක gift එකක් විතරක් නෙවෙයි. මොකද මගේ ඉස්සරහ වැඩ ගොඩකට ඒ කියන්නේ මේ YouTube පටන් ගන්නත් මං හිතන් හිටියේ iPhone එකක් හම්බුනාට පස්සේ ඉතින් ඒ හිරණත් පණ පොවා ගන්න පුළුවන් උනේ තාත්තිගේ සර්ප්‍රයිස් එක නිසා. ඇත්තටම YouTube කරන්න මං ආසාවෙන් හිටියට මට ඒකට හරියන කියන්නේ මට වාතාවරණයක් අනේ මන්ද කියන්න තේරෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය දේවල් මට තිබුණේ නැහැ. විශේෂයෙන්ම මේ ෆෝන් එක නිසා තමයි ගොඩක් එක නතර කරලා තිබ්බේ. හම්බුනාට පස්සේ කරනවා කියලා. ඉතින් විෂන් බෝඩ් එකේවත් තිබ්බේ නැති විදිහට මට ඒකත් ඉෂ්ට වුණා. හරි ළඟට ඉතින් අර විදිහට ස්කින් කෙයා අර තිබ්බේ මල් මිටක් නෙවෙයි. ස්කින් කෙයා නේද ප්‍රොඩක්ට්ස්. ඒ දේවල් මම වෙනුවෙන් ගන්නවා කියලා තමයි ඒකෙන් මම හිතාගත්තේ. ඇත්තටම මම ස්කින් එක ගැන වෙනතට වඩා ගිය අවුරුදු වලට වඩා ඇත්තටම හිතුවා. ඉතින් මට ඇත්තටම සතුටුයි. විෂන් බෝඩ් එකේ තිබ්බ ඔක්කොම වගේ මගේ හින හැබෑ වුණා. විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ මැජික් එකක් වගේ තමයි. ඒකෙන් කරන්නේ අපිට ඕන ගෝල්ස් වලට අපිට යන්න ඒක නිතරම මතක් කරලා දෙනවා. මොටිවේෂන් එකක් දෙනවා. හරි ඊට පස්සේ මම ඉතින් මේ ක්‍රිස්මස් නේල්ස් කියලා මම ක්‍රිස්මස් කෙනෙක් සමරන්න ක්‍රිස්මස් කෙනෙක්ලු. ක්‍රිස්තියන් කෙනෙක් නෙවෙයි.
බෞද්ධ කෙනෙක්. එනට මට මේ කියුටෙක්ස්ද මොකක්ද නේල් පොලිෂ් හරි මොකක් හරි ඔක හම්බුණ නිසා ඉතින් මං ගෑවා. හොඳයිද කියලා කියාගෙන මං සාමාන්‍ය රතු ගාලා තියෙන කෙනෙක්වත් රතු ගාන කෙනෙක්වත් නෙවෙයි. ඒත් මට බල්ලෙක් කම්පිට ගෙවුවා. ඒ කල්යක දැක්කම ආසයි තුන ගන්න. ඉතින් මං ගෑවා. හොඳයිද කියලා කියාගෙන යන්න මං එහෙම ක්‍රිස්මස් නේල්ස් කියලාම නෙවෙයි ඒක ගෑවේ නිකන් ආසාවට. හරිනම් මං අදට vlog එක මෙතනින් ඉවර කරනවා. මේකේ part 2 වගේම තවත් ඉස්සරහට ලස්සන වීඩියෝස් අරගෙන ජනවාරි මාසේ හරි මම එනවා. ඒ වෙනකම් මගෙත් එක්කන් ආදරෙන් රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් මතක් කරනවා.